ඇන්ටර් එක කරගෙන මේ ආකාරයට දාන්න ඕනේ. මේ ගහලා පොඩක් දෙකලා ෆ්ලෝට් නැත්නම් වැඩක් නෑ. මේ ආකාරයට දාන්න ඕනේ. ඒක මෙයාට ගන්න කරන්න තියාගෙන ඉන්න ඕනේ ගයිස්. නැත්නම් මේක ඉඳ බෑලා අමාරුයි. මේ චැනල් එකේ මේ ඒක කරනවා. අසන්බයි. මේ ඒ තරම් රසයි. ගයිස් කොහොමද ඉතින් ඕගොල්ලන්ට චූටියා බන්නියා YouTube channel එකට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. කොහොමද ඉතින් අද අපි බලමු අපිට අද රාමදාන් ඊද් මෙහි ඩුබායි එකේ නිමාඩු දවස් 9ක් විතර නිමාඩු තියෙනවා. අද අපි යමු වෙනම ආතල් එකක්. අද අපි ඒක බලමු. අපි යන්නේ ඩුබායි එකෙන් එළියට. අපි ගිහිල්ලා බලමු එහෙනම් ඒකේ ආතල් එක. කොහොමද කියලා. අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. චූටියා බන්ඩියා YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. එකතු වෙන්න ඕගොල්ලෝ. අපිත් එක්ක එකතු වෙන්න. අපි යම් බලමු. හයි යාළුවනේ. අපි උදේ කෑම එක ගන්න නැවතුවා. දැන් අපි කිලෝමීටර් 30ක් විතර ඇවිල්ලා ඉන්නේ. සෙට් එක ළඟ නැවතුවා. අපි මේ රසම රස සීනි සම්බෝල බලමු. චාය එකක් ගන්න. අයියා. තවත් ඉන්න අපේ. අපි ඉස්සරහට ගිහලා බලමු. මේ අපේ පොඩි බඩු වැටේ. ඕකේ. අපි යම් බලමු ඉස්සරහට ගිහලා බලමු. මොකද වෙන්නේ කියලා. Hi guys. අපි දැන් ගමන මග ඉන්නේ. අපි යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට තාම කිව්වේ නැහැ අපි කොහෙද යන්නේ කියලා බලමු කියලා. මේ ඇත්තටම මේක බලන්න ඕනේ සුපිරි ප්ලේස් එකක්. මේ ඇත්තටම මේ කලින් මුහුදවල් දැන් ගයිස් පුදුම අවුවක් තියෙන්නේ. අපි දැන් බෝඩර් එකට කිට්ටු කරලා ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන එක දැන් ඕමාන් කිට්ටුව ඉන්නේ. ඕමාන් කිට්ටුව පේන ඇති ඔයාලට. අපි ප්ලේස් එකට ප්ලේස් එකට ගිහිල්ලා අපි බලමු මොකද තත්ත්වය ප්ලේස් එකේ කොහමද මොකද වෙන්නේ කියලා අපි ඉස්සරහට පෙන්නන්න යන්. යාළුවනේ අපි දැන් තැනට ආවා. ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මෙතන වාහනවලට ඉස්සර නම් ගොඩාක් කාලයකට කලින් ආවා. ඉස්සර නම් ටිකට් ගන්න ඕනේ නැහැ. දැන් නම් ටිකට් ගන්න ඕනේ. We balloon. Brother, how much? 20. How many hour? 24 hours. 4 hour 20. 24 hours. आवाज़ क्या? हाँ ठीक है. Four hour 20 dinner. 4 hours no. 24 hours 20 dirham. Okay. 24 hours 20 dirham. පැය 24ක් කාර් එක ඩිරම් 20යි පාකින් එක. මේක තමයි ටිකට් එක. මේක තමයි ටිකට් එක. वही दो गाड़ी. එතන ගෙවල් තියෙනවා. ගෙවල් අරගෙන තමයි ගන්න පුළුවන්. අපි යන් එනම් පල්ලයට ගිහිල්ලා බලමු දැන්.
ගත්තා. ආ. පැය 24. යාළුවනේ අපි ප්ලේස් එකට ආවා. මම ඔයාලට පල්ලෙහාට බහින්න කලින් අපි කෙටියෙන් පෙන්නන්න. මෙන්න ප්ලේස් එක. වට්ටම ගති ප්ලේස් එක. නාන්න සුපිරි ප්ලේස් එක. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. එතන මේ පේන දියැලක් එන්නේ. මේ රෙඩි හොඳටම මම පෙන්නන්නම් ගිහිල්ලා. එහෙනම් යන්. Oh, finish, we don't know. මේක බොන්න එපා වැඩිය දැන් ඔච්චරයි තියෙන්නේ මම ඔයාලට ෆෙස්ටස් අපි බොන්න අනේ දාගෙන කෑන ගහ ඔයා බිව්වේ no one drinking this night එහෙනම් මම ඔයා මගේ සොට් එක කිලෝ වගේ ස්ප්‍රයිට් එකක් දීලා දැන් ඒක කියන්න බෑ රස්නෙට මොංගල් ලයින් ඔව් වෙන්න ඇති මම අරක්කු කියලා බීලා තියෙන ස්ප්‍රයිට් එක අත්‍තරම ගයිස් රස්නේ වැඩි ඒකින්ද මේ වගේ අයිටම් එකක් තියෙනවා අපි ළඟ මේ වගේ අයිටම් එකක් තියෙනවා මේ අයිටම් එක අරගෙන එන්න මේ ආකාරයට ගහන්න ඕනේ. මේ ගහලා පොඩ්ඩක් තෙත් කරලා ගන්න ඕනේ නැත්තම් වැඩක් නෑ. මේ ආකාරයට එහෙම ගහන්න ඕනේ. එතකොට මෙයාට අනේ මේ ඵලයා යන්නේ කට්ලට් එක තවන්න හදුවා ඇති ඔර කෑමකට හලා සිටු මුඹට නම් මං ගන්නවා ඇති වගේ ඔක්කොම මේ ඒ ගන්න එක අරන් අතේ තියාගෙන ඉන්න ඕනේ ගයිස්. නැත්තම් මේක ඉන්න බෑ හරි අමාරුයි. මේ සෑහෙන මිනිස්සුනේ මේ ටෙක් ගහගන්න හරි සනීපයි මේ ඒ තරම් මේ රස්නේ වැඩිය වතුර ගහන්න එපා එහෙනම් අපි බලමු ඉස්සරහට නාන්න යනවා අපි. තවම මේ අපි දැන් පොඩ්ඩක් එළියට වෙලා ඉන්නවා. කැම ටික හදාගත්තා. මේ කන්නේ පොඩ්ඩක් කැම ටික හදාගත්තා. ඔයාලට මම පෙන්නන්නම් කැම ටික. කැම ටික තියෙනවා සේජස්, රෝල්ස්, චිකන්, කියුකම්බර්. අපි අද පොඩියට ගත්තේ. ඒ ආස්සේ මේ මස්සින දිගටම චිකන් කෑම එකක්. මට සිරිපාල උතුරයි කිව්වලු. අපි මේක පාන්දර හැදුවේ කෑම එක. කෙහෙල් කොලේ කෑම එකක් අපි හදාගත්තේ. මේ මොකද තත්ති කියලා බලන්න. පොඩි මැනික ඉන්නවා. පොඩි කෝච්චි මැනික, දුම්බර මැනික. ඔයා දුම්බර මැනිකනේ? ෂටා. දුම්බර මැනික නෙවෙයි ෂටා කිව්වා. මෙතන තමයි ප්ලේස් එක. ගයිස්. යාළුවනේ දැන් ඉන්නවා අපි. උද්ද පදමින් අරගෙන ඉන්නේ. කොල්ලෝ දෙන්නයි කෙල්ලෝ දෙන්නයි බෝතල් දෙකයි. බඩු හරි. අපි එනම් බලමු ඉතුරු ටික මොකද වෙන්නේ කියලා. වතුරට බහින්න ඉන්නේ. බහැලම බලමු. මුන් ඉන්නවා වැදුන්නේ නැහැ වගේ මේ වීඩියෝ එක කරගන්න. ඉවර වුණාට පස්සේ කියවලම. ගයිස් යාළුවනේ මේක තමයි ප්ලේස් එක. අපි අද වැහලා ඉන්නේ. අපි කොඩිය ගහලා ඉන්නේ. කොඩිය ගහලා බහැලා ඉන්නේ. එතන ඇත්තට කට්ටිය ගොඩයි අද නිවාඩු දවසක් නිසා. මාර කූල් වතුර එක. මාරම කූල් වතුර එක. ඔයාලා කියන්නේ ගයිස් මේ මට ඉඳන් ඉන්න බෑ ගල රත් වෙලා තියෙන්නේ. ඒ තරම් කූල්. හරි ලස්සනයි ප්ලේස් එක. එහෙනම් අපි බලමු. අපේ වයිෆ්ලා කොහොමද මේකට මූණ දෙන්නේ කියලා බලමු.
කට්ටිය ඉන්නවා. ඔයාලට මොකද කියන්න හිතෙන්නේ? මත් මේ අපි බහලා ඉන්නේ. බලමු මේක මොකද වෙන්නේ. මේක සුපිරි ආතල් වැඩක්, සුපිරිම වැඩක්. අපි බලමු. මේ අපේ කට්ටිය ජලාශයට බහලා ඉන්නේ තොප්පි වලින් නාන්නේ කෙලින්ම. මොකද කියන්න තියෙන්නේ? කියන්න බලන්න. Wonderful place. It's very beautiful place. Guys, ඔයා මොකද කියන්නේ? Nice water. Outside too much hot. Outside too much hot, but nice place, nice people, nice everybody, nice views. Good. Hi guys, අපි නාලා ඉවරයි. මේ පැත්තේ තියෙන්නේ 150යි room එක. ඔයාලට අපිට back side එකේ තියෙන ස්ටෝල් කබානට. ඔව් ඒක 150යි. ඒ අතරතුර මේ පැත්තට ගත්තොත් අතන තියෙනවා හොඳ කබාන. ඒක ගන්න පුළුවන් අපිට ඩිරම් 200යි. හැබැයි මේ තියෙන එක පේන එක. රස්නේ. මේ සමර එකට පට්ට රස්නේ. මාරම AC තියෙනවා. ඔයාලට ඒක ගන්න පුළුවන් 5 දිනෙට 6 දිනෙට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේක ෆැමිලිස්, ඒක ෆැමිලිස් විතරක් ගන්න පුළුවන්. අරක බැචලර්ස් ගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි කියන්නේ normal days වලදී නම් හොඳට enjoy කරන්න පුළුවන්. හොඳටම enjoy කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොනවාද holidays වලට එද්දි ගොඩක් too much people. ඒ කියන්නේ මාර සෙනගක් ඉන්නේ, මාර crowd එකක් ඉන්නේ. crowd එක වැඩි. crowd එක වැඩි. ඊදහසේ ඉඳලා යනවා නම් normal weekend එක නම් මෙච්චර නැති වෙයි. මෙච්චර නැති වෙනවා. මෙච්චර නෑ, මෙච්චර අතර නෑ. play area එකක් තියෙනවා. මෙතන ළමයිට play area එකක් තියෙනවා. ඒකත් මං හිතන්නේ ඩිරම් 20ක් වගේ වෙන්නේ. ඒකත් හැබැයි හවස තමයි start වෙන්නේ. හවස තමයි ස්ටාර්ට් වෙන්නේ. කලින් ස්ටාර්ට් වෙන්නේ නැහැ. මොකද දවල්ට මේක මේවා කරන්නේ නැහැ. මාර සෙනගක් ඉන්න නිසා සහ මේ පට්ට රස්නේ, පට්ටම රස්නේ. එහෙනම් යාළුවනේ නැවතත් දවසක හම්බෙමු. අපිට දැන් මාරම tired and වැඩිලා ඉන්නේ. ඔයාලට එනකොට අපි හොඳ වීඩියෝ තව ඉස්සරහට ගේනවා. ගේනවා. ඔයාලා අපේ අපිත් එක්ක වීඩියෝ set බලන්න වෙලා ආසයි ඉන්න. නම් අනිවාර්යෙන් අපිට like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සපෝට් එකක් දෙන්න. එහෙනම් නැවතත් දවසක හම්බෙමු. එහෙනම් ජය වේවා. අනිවාර්යෙන් bye.